අවුරුද්දකට ඩොලර් මිලියන 1.2ක් දෙනවා කියලා කිව්වොත් ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපියල් කෝටි 32ක්. ඔයා කැමතිද ප්‍රතිභාකාරය මුර කරන්න? බොස් කෙනෙක් නැති කැමති වෙලාවක නිදා ගන්න පුළුවන්, කැමති වෙලාවක ඇහැරෙන්න පුළුවන්. වටපිට සුන්දරත්වයේ නරඹන ගමන් මාළු අල්ලන්නත් පුළුවන් විදිහේ රස්සාවක්. ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ප්‍රතිභාකාරයේ බල්බ් එක හැමදාම දැල් වෙනවද කියලා පරීක්ෂා කරන එක විතරයි. ඒක පැය 24ම වැඩ කරන තාක් ඔයාට අවුරුද්දකට සැරයක් ඩොලර් මිලියන 1.2ක් ලැබෙනවා. ඒත් ඔයා දන්නවද මේ ජොබ් එක වෙනුවෙන් කොයි තරම් මුදල් ප්‍රමාණයක් ලැබුණත් ඒට අයදුම් කරන්න නම් කවුරුත් නිර්භීත වෙන්නේ නැහැ. අපි බලමු ඇයි ඒ කියලා. සූමෝන් ප්‍රතිභාකාරයේ මුර කිරීම. ලෝකයේ ඇති භයානකම රැකියාව වලින් එකක්. එය පිහිටලා තියෙන්නේ ප්‍රංශයේ බ්‍රිට්නි කෝස් අර්ධද්වීපයේ අයත් මුහුදේ. ඔයත් එක්ක කතා කරන්න එහි කවුරුත්ම නැහැ. ඒ නිසා ඔයාට තනියම තමයි එහි ඉන්න වෙන්නේ. නරකම දේ තමයි ප්‍රතිභාකාරයේ පිහිටි ස්ථානය නිතර කුණාටු වලට මුහුණ දීම. ඒ වගේම ප්‍රතිභාකාරයේ උසටම වදින රැල්ලක්. ඉතින් මේක ඇතුලේ ඔයාගේ ජීවිතය ගැන නම් විශ්වාසයක් තියන්න අමාරුයි. ඔබ මේ දකින ඡායාරූප ගනු ලැබුවේ එක්තරා ගලවා ගැනීමේ මෙහෙයුමකදී. නමුත් විශේෂත්වය ඒ නෙමෙයි. මේ ඡායාරූපය ලංකර බැලූ විට ඔබට පෙනේවි මේ ප්‍රදීපාගාරයේ සිටින මුරකරු මුහුදු රැලි මැද්දෙන් ඔබ දෙස බලා සිටින අයුරු. ඇත්තෙන්ම මෙම ඡායාරූපය ගත්ත අයට නම් එය කවදාවත්ම අමතක නොවන විදිහේ ඡායාරූපයක් වුණා.